හායි යාළුවනේ අද අපි ඇවිත් ඉන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක දවසම එකතු වෙන්න. අපි බලමු මොනවද මේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ තියෙන්නේ කියලා. වස්ගමුව ජාතික වනෝද්‍යානය කියන්නේ හෙක්ටයාර් 36900ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන මාතලේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වඩාත් වටිනා ඒ වගේම ගොඩාක් ලස්සන වනෝද්‍යානයක්. වියලි වගේම ප්‍රාථමික සහ ද්විතීක ගංගා ආශ්‍රිත වනාන්තර සහ තෘණබිම් යන දෙකෙන්ම සමන්විත වියලි කලාපීය වාසස්ථානයක් තමයි මේ වස්ගමුව ජාතික වනෝද්‍යානය කියන්නේ. ඉතින් විශාල අලිරංචු නැරඹීම සඳහා ඉතා ජනප්‍රිය වන මෙම භූමිය සමහර විට එක් රංචුවකට 150ක් පමණ අලින් දැක ගන්න පුළුවන්. ඉතින් නොවැම්බර් මාසයේ ඒ වගේම මැයි මාසය අතර කාලය තුල අලි ඇතුන් නැරඹීමට භුක්ති විඳීමට හොඳම කාලය කියලා තමයි ඔවුන් කියන්නේ. ජෛව විවිධත්වයෙන් ඉහළ ස්ථානයක් ලෙස සැලකෙන මෙම උද්‍යානය මල් විශේෂ 150කින් විතර සමන්විතයි. ඒ වගේම මේ භූමියට ආවේනික වුණ ශ්‍රීරපායන් විශේෂ 23කට අධික ප්‍රමාණයක් ඉන්න බවත් අපිට අහන්න ලැබුණා. ඒ අතරින් අපි ආසම කරන මුවන් ගෝනුන් විශේෂිතයි. ඉතින් මේ වනෝද්‍යානය තුළ වවුල්ලබේ බංගලාව, මහවැලි බංගලාව, ඒ වගේම ඔයාලට මේ පේන කඳුරුපිටිය බංගලාවත් විශේෂිතයි. ඒ වගේම මේ භූමියට පිටතින් ගලේ බංගලාවකුත් පිහිටා තිබෙනවා. ඔන්න කැම්පින් වලට ආසායට කඳ උරුබිම් 7කුත් තියෙනවා කියලා අපිට කිව්වා. අපි දවස් 2ක් පුරාවටම වස්ගමුව ජාතික වනෝද්‍යානය සංචාරය කරා. ඒ අතරතුර අපිට නිසි මාර්ගෝපදේශයක් ලබා දීලා ඒ වගේම අපිව පරිස්සමින් එක්කන් ආපු අපේ මාර්ගෝපදේශක ධම්මික සුසිල් බණ්ඩාර අපි ඔහුත් එක්ක කතා කරලා ඉමු. ඇත්තටම මේ දින දෙකේ ඔයාලා ඇවිල්ලා මේ සතුට නියනන එක තමයි මුසුකන වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ළඟම තියෙන පීටි බංගලාව තමයි කතරපිටිය සංචාරක නිවහන. කුරුල්ලෝ ඒ වගේම සත්තු වලගන්න පුළුවන් මේ ස්ථානයේ ඇවිල්ලා පරිසරය විඳින්න පුළුවන්. විඳලා යන්න පුළුවන් කියලා එන්ට සුසු ස්ථානයක් කියලා මම නැවතත් කියන්නේ ඇවිල්ලා මේ පරිසරය අත්විඳින්න. ඔව් ඇත්තටම අපි පරිසරයට ආපුහාම මේ පරිසරය විනාශ කරන එක නෙමෙයි අපේ වගකීම වෙන්නේ. මේ පරිසරය ආරක්ෂා කරන එක. ඉතින් මේ පරිසරය අපි හැමදාම ආරක්ෂා කරමින් අපේ අනිත් පරම්පරාවට මේ පරිසරය රස විඳින්න අත්විඳින්න ඉතුරු කරමින් තවත් දවසකින් හම්බ වෙමු. ඔබට ආයුබෝවන්. දැන් නම් ඉතින් අපිට සමුගන්න වෙලාව හරි. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් අපිව subscribe කරන්න.